මට අද උදේ ස්වාමින් වහන්සේ නමක් කතා කරලා කියපු කතාවක් තමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තනි කංග වේනේ. මම ඒ ස්වාමීන් වහන්සේම කියන්නේ කියලා. නෑ විශාල පිරිසක් වරද්දපු තැන් තනියෙන් අවුරුදු කිහිපයක් ඇතුළත සම්පූර්ණ කන පිට ගැහුවා කිව්වා. දැන් මේ ඉස්සරහා තියෙන්නේ දැහැත් වට්ටිය. මම බණ කියන්න පටන් ගත්තට පස්සේ මම ඒ කාලේ දැකපු දෙයක් තමයි හැම තැනකම ආරාධනා වට්ටියට බුලත් පුවක් හුණු දුම්කල සාදික වසාවාසි කරදමුංගු කරාබු නැටි නැත්තේ යකඩ එන විතරයි. පස්සේ මම ඕකට බැන්න. බෞද්ධ රූපවාහිනී ප්‍රඥා රූපවාහිනී දිදුල ජය ටීවී මෙත් ටීවී මෙඩිටේෂන් ටීවී හිරු ටීවී හැම එකකම මාසයක් එක දිගට බුලත් තට්ටුවට බැන්නා. දැන් හරි. දැන් සනීපයි. දැන් බලන්න ආරාධනා වට්ටියේ මොකද වෙන්නේ? නේ? දැහැත් විතරයි. ඇයි ඒ? දැන් ආරාධනා කරන්න දැහැත් පූජා කරන්නේ ගෞරව පිණිස. නේ? සිංහල අලුත් අවුරුද්දට අම්මට අප්පච්චිට වන්දනා කරන්නේ දැහැත් දීලා. නවපාසල් වාරයට ගුරුන්ට ආරාධනා කරන්නේ වඳින්නේ දැහැත් දීලා. එතකොට ස්වාමින් වහන්සේලාට ධර්මදේශනාවට ආරාධනා කරන්න විතරක් ඒකට බුලත් පුවක් හුණු දුම්කල තව මොනවද එකතු කරලා නිකන් මොකද එන්නේ? ඒක දැන් තනිකරම හાર્ඩ්වෙයාර් එක වගේ. දැන් හරි. මේ පුංචි පුංචි ආකල්ප වලින් අපි හැදෙන්නේ නැතිනම් ඉස්සරහට අපිට කොහොමත් අනිකුත් කටයුතු ටික හදාගන්න බෑ. දැන් බලන්න ධර්ම ගරුත්වයේ පිණිස කියලා හිතාගෙන කරලා තියෙන්නේ මොකද්ද? නොකල යුතු වැඩක්. ඇත්තටම මේ අහනකො දැන් මම ධර්මයේ ඉගෙන ගන්න කාලේ සමහරවිට මම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් මට බාල ස්වාමීන් වහන්සේ නමක් මට ඉගැන්නුවා. මම හිටියේ උඩ ආසනයක. ඒ ස්වාමීන් වහන්සේ හිටියේ පල්ලෙහා ආසනයක. මම ධර්ම ගරුත්වයේ පිණිස මොකද්ද කරන්නේ? උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ ධර්මාසනයට වඩින්න. මම පහළ ආසනයකින් ඉඳ ගන්නවා. අන්න ධර්මයේ ගරුත්වය කියලා කියන්නේ ඔන්න ඕක. දැන් ඔබ හිටගත්තා කියලා ධර්ම ගරුත්වයේ විශේෂත්වයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මොකද්ද වෙන්න ඕන? එහෙමනම් අද ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබ ඉන්නේ ධර්මාසනයට වඩා උඩ ආසනයක නම් නැගිටලා බිමින් වාඩි වෙන්න ඕන. කතාව තේරුණාද? නැගිටලා ඉන්න එක නෙමෙයි නැගිටලා පහළ තැනකින් වාඩි වෙන්න ඕන. ඊළඟට මේක වර්ධවා ගන්න එපා. අගිලානස්ස නොගිලන් කෙනාට තමයි ඕක කිව්වේ. තව එකක් ඔබ ගිලන්නම්. අපි හිතමු මෙහෙම. ඔන්න දැන් ඔබ රෝහලක ඇඳක වැතිරිලා ඉන්නවා. මම එනවා ඔබට පිරිත් කියන්න. ඒ වෙලාවේ ඔබ උත්සාහවත් කරනවා මම දැන් ස්වාමින් වහන්සේ කිව්වනේ බිමට බහින්න කියලා. දැන් මුන්තගේ මුත්‍රා බටක් දාලා ගලවගෙන හරිද? ඇඳෙන් වැටලා මැරෙනවා. දැන් ඒකද කිව්වේ? නෑ. ඔබ ගිලන්නම් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැත. දැන් අපේ අම්මා ඉස්පිරිතාලේ ඉන්නකොට මම ගිහිල්ලා පහළ පුටුවක වාඩි වෙලා ඉහළ පුටුවේ ඉන්න. අම්මට පිරිත් කියනවා. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම පාඨයක් පාලියෙන් කියවෙන ධර්ම පාඨයක් කියවෙනවා නම් ආන් ඒක නොකිය යුතුයි නුසුදුසු කෙනෙකුට. තේරෙනවනේ? හිසවසා පොරවාගෙන ඉන්න කෙනාට බෑ. න ඕගුන්ටිත සීසස අගිලානස්ස. හරිද? න පාදුකාරූලස් අගිනාලස්ස. සෙරෙප්පු දාගෙන ඉන්න කෙනාට සපත්තු දාගෙන ඉන්න කෙනාට බණ කියන්න බෑ. තේරෙනවනේ? න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස. කුඩයක් අතේ තියාගෙන ඉන්න කුඩ ඉහළගෙන ඉන්න අයට බෑ. මම මේ පහුගිය දවස්වල දැක්කා. හරිද? සමහර තැන්වල කුඩ ඉහළගෙන බණ අහනවා. හාමුදුරුවෝ බණ කියනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? විනය නෑ, ධර්මයේ දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විනයෝ නාම බුද්ධ ශාසනස්සච ආයු. විනය තමයි බුද්ධ ශාසනයේ ආයුෂය. විනය හදන්න නැතුව කියන ධර්මයේ ඒකට කියන්නේ කොඩි විනය කියලා.